සවස් කාලයේ සාමාන්‍යයෙන් සවස් 6න් පසු අපේ නිවසට ධනය හා සෞභාග්‍ය රැගෙන එන ලක්ෂ්මී දේවිය වැඩම කරන වේලාව ලෙස සැලකෙනවා. ඉතින් මේ පූජනීය වේලාවේදී නියපොතු කැපීම, කුණු ඉවත් කිරීම, හෝ නිවස අතුගෑම දෙවියන්ට කරන අගෞරවයක් ලෙස තමයි සැලකෙන්නේ. ඔයත් මේ දේවල් කරොත් වාගේ නිවසට පැමිණෙන ධනය හා සෞභාග්‍ය පිට වී යන බවට විශ්වාසයක් පවතිනවා. ඉතින් දිගින් දිගටම ඔබට මුදල් අතින් ගැටලු ඇති වෙනවා නම් මේ රහස නොදැනුවත්වම කරන වැරද්දක් නිසා වෙන්න පුළුවන්. සුබ දවසක් ආදරණීය ඔබ සැමට. ඔබ සැම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද පැහැදිලි කරන්න යන්නේ නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙක් කරන වරදක් ගැන. ඔයත් රැට නියපොතු කපනවාද? එහෙනම් ඔයත් දන්නේ නැතුව ඔයාගේ ජීවිතේට කරන්නේ භයානක අනතුරක් බව ඔයා දන්නවද? ඔයාට හිතෙන්න පුළුවන් මේක බොරුවක්, මේක මිත්‍යාවක් කියලා. නමුත් අතීතයේ සිට පැවතින ආධ්‍යාත්මික රහස්වල මේවා සත්‍ය බව හොඳින් සඳහන් වෙනවා. ඉතින් ඔයත් රැට නියපොතු කපනවා නම් මම දැන් ඔයාට පැහැදිලි කරන්නම් ඔයා නොදන්න භයානක රහස් 6ක් ගැන. හොඳයි. අපි දැන් බලමු පළවෙනි එක. පළවෙනි එක තමයි ලක්ෂ්මී දේවිය පළවා හැරීම. ඒ කියන්නේ මොකද්ද? සවස් කාලයේ සාමාන්‍යයෙන් සවස් 6න් පසු අපේ නිවසට ධනය හා සෞභාග්‍ය රැගෙන එන ලක්ෂ්මී දේවිය වැඩම කරන වේලාව ලෙස සැලකෙනවා. ඉතින් මේ පූජනීය වේලාවේදී නියපොතු කැපීම, කුණු ඉවත් කිරීම, හෝ නිවස අතුගෑම දෙවියන්ට කරන අගෞරවයක් ලෙස තමයි සැලකෙන්නේ. ඔයත් මේ දේවල් කරොත් වාගේ නිවසට පැමිණෙන ධනය හා සෞභාග්‍ය පිට වී යන බවට විශ්වාසයක් පවතිනවා. ඉතින් දිගින් දිගටම ඔබට මුදල් අතින් ගැටලු ඇති වෙනවා නම් මේ රහස නොදැනුවත්වම කරන වැරද්දක් නිසා වෙන්න පුළුවන්. ඉතින් වත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි, දැන් අපි බලමු දෙවන රහස මොකක්ද කියලා. දෙවන එක තමයි සෙනසුරුගේ ශාපය. ඒ කියන්නේ ජ්‍යොතිෂයට අනුව නියපොතු, කෙස් සහ දත් සඳහා අධිපති ග්‍රහය වන්නේ සෙනසුරු. ඒ කියන්නේ ශනි ග්‍රහය. රාත්‍රී කාලයේ සෙනසුරු බලවත් වන වේලාවක් ලෙස සැලකෙනවා. ඉතින් සෙනසුරු බලවත් වන වේලාවක ඔහුට අයත් ශරීර කොටසක් කපා ඉවත් කිරීම සෙනසුරට කරන අභියෝගයක් ලෙස පැරණි ජ්‍යොතිෂ පොත්පත්වල සඳහන් වෙනවා. මේ ප්‍රතිඵලය වෙන්නේ වාගේ ජීවිතයේ සෙනසුරු ඒරාෂ්ටක තත්වයන්ගේ බලපෑම වැඩිවීමයි. ඒ කියන්නේ කරදර, බාධා, ප්‍රමාද වීම සහ අනපේක්ෂිත දුක් කම්කටොළු වාගේ ජීවිතයට ගලා ඒමට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් රැට නියපොතු කපනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. තුන්වෙනි රහස තමයි අපේ ජීව ශක්තිය කාන්දු වීම. ඒ කියන්නේ මොකක්ද? ඔයා දන්නවද? යෝග විද්‍යාවට අනුව අපේ ඇඟිලි තුඩු මගින් අපේ ශරීරයේ ජීව ශක්තිය, ඒ කියන්නේ ප්‍රාණ ශක්තිය වැඩිපුරම පිටවෙන බව. රාත්‍රී කාලයේ නියපොතු කැපීමෙන් ඇඟිලි තුඩු නිරාවරණය වී ශරීරයේ ධන ශක්තිය පිට වී යනවා. ඒ නිසා අවට පරිසරයේ ඇති ඍණ ශක්තිය ඇතුළු විය හැකි බවට විශ්වාසයක් පවතිනවා. උදෑසන අවදි වන විට ඔබට දැනෙන වෙහෙසකර බව, අලස බව සහ ශක්තිය නොමැති බවට මේ හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ජීව ශක්තිය රාත්‍රී කාලයේදී කාන්දු වී යාම නිසා. මොන දැනවට තේරෙන්න ඇති මම කියපු දේ ගැන. දැන් අපි බලමු හතරවන රහස. ඒක තමයි යක්ෂයන්ට ආරාධනා කිරීම. ගුප්ත විද්‍යාවට අනුව ඔයාගේ ශරීරයේ කොටසක් වන නියපොතු රාත්‍රී කාලයේ කපා එලිමහනට දැමීමෙන් හෝ බිමට දැමීමෙන් ඔබ නොදැනුවත්වම අමනුෂ්‍ය බලවේගවලට සහ යක්ෂයන්ට ඔයාගේ ජීවිතයට ඇතුල් වීමට ආරාධනා කරන බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම යක්ෂයන් වැනි ලේ පිපාසිත ආත්මයන් රාත්‍රියේදී පිටවෙන ලේ සුවඳට ආකර්ෂණය වෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම නියපොතු කැපීමේදී සුළු කැපීමක් හෝ ලේ බිඳක් හෝ පිට වුවහොත් වාගේ නිවසට අඳුරු බලවේග ඇති විය හැකි අතර එය බියකරු සිහින, නිින්ද නොයාම සහ මානසික පීඩාවට හේතු වෙන්නත් පුළුවන් කියලා සඳහන් වෙනවා. හොඳයි, දැන් අපි බලමු පස්වන රහස මොකක්ද කියලා. මේ පුරාණතම කාලයේ සිට එන විශ්වාසයක්. නියපොතු කියන්නේ ශරීරයේ වර්ධනය වන බවට සංකේතවත් කරන කොටසක්.
රාත්‍රී කාලේ නිින්ද తాවකාලික මරණයක් ලෙසද දවසක අවසානය ලෙසද සැලකෙනවා. දවස අවසන් වන වේලාවේදී ශරීරයේ වර්ධනය වන කොටසක් කපා දැමීම තමන්ගේ ජීවිත කාලය කපා දැමීමක් ලෙස ගුප්ත මතවල සඳහන් වෙනවා. රාත්‍රියේ නියපොතු කපන අයගේ ආයුෂ අඩු වෙන බවට හෝ අකලට මහලු වෙන බවට ජනප්‍රවාදවල පවතිනවා. හොඳයි, දැන් අපි බලමු 6 වන සහ අවසාන රහස මොකක්ද කියලා. රාහුගේ අහිතකර ශක්තිය නිවසට මුදා හැරීම. ජ්‍යොතිෂයට අනුව රාත්‍රී කාලයේදී නියපොතු කැපීම මගින් රාහුගේ අහිතකර ශක්තිය නිවස තුළට විශේෂයෙන්ම නිදන කාමරයට මුදාහරින බවට විශ්වාසයක් පවතිනවා. මේ ප්‍රතිඵලයක් ලෙස නරක සිහින, නිින්ද නොයාම සහ උදෑසන හිසේ බර ගතියක් දැනීම වගේ තත්ත්වයන් නැතිවෙන්න පුළුවන්. රාහු ග්‍රහයා යනු මායාව සහ බියට අධිපති ග්‍රහයා වන බැවින් ඔහුගේ බලපෑම ඔයාගේ මනසට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඉතින් දැන්නවා දන්නවා රාත්‍රියේ නියපොතු කැපීම කොතරම් භයානකද කියලා. ඉතින් රාත්‍රී කාලයේදී නියපොතු කපන එක ඔයා වහාම දැන් නවත්වන්න. මම මේ සඳහන් කළ මෙම තොරතුරු, මේ රහස් වාගේ මිතුරන් සමග බෙදා ගන්න, ඔවුන්වත් දැනුවත් කරන්න. මගේ මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. මෙවැනි තවත් බොහෝ වැදගත් කරුණු කාරණා සහ වාගේ ජීවිතයට වැදගත් වෙන බයිනෝරල් සංඛ්‍යාත භාවනා රාශියක් මම මේ channel එක මගින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔයාට ඒවාටත් සවන් දෙන්න ඉදිරියේදී පුළුවන් වෙනවා. සුබ දවසක් ඔබ සියලු දෙනාටම.